කියපු විදිහට ඉවර එකම මේ කාර්ය කාලව අන්නේ විශ්වාසයේ වල සමහර ළමයි කෙනෙක් තියාගෙන ඉන්නවා. මේ අම්මලාගේ ළමයි. මේ මගේ ළමයි. අර මගේ ළමයා අවබෝධයක් මොකද පාඩම් කියනවා නැති වෙන්නේ. ඒක ඉතින් ළමයි නේද? රාජි කියලා නැහැ. දෙන්න පුළුවන් කාටද ගැරන්ටියක් අනිත්ව ඔක්කුතා අවබෝධයක් මන්ත්‍රයෙන් පාඩම් කරලා නැති වෙන්නේ. ඒකෙන් විශ්වාසයෙන් කියන්න පුළුවන් කවදාවත්. ඒ දරුවා හදාම් දෙවියන් උදේ දිහාට හරිනවා කියනවා කවදාවත් මම පාඩම් කරලා නැති වෙන්නේ. පුළුවන් අයියයි. ඇයි වෙන්නේ? ඒ වාගේ තමයි. අනිත් කෙනෙක් දෙන්නේ. යා වෙන දෙයක්. හැබැයි වාගේ තමයි වැඩ. පරිසරයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමායස් කරන්නේ. වෙන බලන එකක්. ඉතින් අපි අනාරක්ෂිතයි කියන වාරණ තේරෙන්නේ ඔයාගේ සීමාවේ ඉන්න එක මාට ෂුවර්. ඒක මානේ. හැබැයි ඒක ගියාට පස්සේ අපිට ෂුවර්. කොහොමද? පාසල තුල ඕනම ළමයි ඔය කියන මත්ද්‍රව්‍ය අත්හදා ගන්න පුළුවන්. ඒ ළමයි කියන්නේ දුරේ ඉන්න පිරිසක්. දුරේ වයින් ළමයාට කිව්වොත් මේ ඉස්සරහලා තියෙන වේදිලා නැහැ. අල්ලන්න එපා කියලා අපි යම තේරුනේ. මොකද කරන්නේ? ඒක එකක් පොඩි හෙවිලෝක අල්ලලා බලන්න. දුරේ වැඩි. ඒකෙන් දෙකම වෙනස්. ආසාව වාක්‍යයකට මේ භාෂිත උතුලේ වැඩි. ඒ නිසා තමයි ගෙදර ආදරේ නිසා එයාට බයික් එකක් කරන්නේ. ඒ බයික් එකේ තියෙන රෝද දෙකක්. එයාට උතුලේ නිසා එයා අත්දැකීම් උත්සාහ කරන මේක තනි රෝදේ කුණා එයාට පුළුවන්. සදාවල ඒ ජීවන බල දකින්නදී ඉනෝවි කාර්යකාරයන් වල එයා වීරත්වයේ ඉන්නකොට ඒ වයස ළමයි දෙන්නවා 50ක් අතර ප්‍රේක්ෂකාගාරය. 50ක් අතර ප්‍රේක්ෂකාගාරය. ඒ ප්‍රේක්ෂකාගාරේ ප්‍රධාන චරිතේ කවුද? මම. මට වඩා පුරා නෑ. ඔතම වීරය. ඒ යන්නේ ලෝකේ. අපි කාලයක් යනවා ඒක නිව්ටල් වෙනවා. හරි. මේ නිව්ටල් වෙන කාලෙදි තමයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරනෝයි මේක යන්න දෙන්නේ. විශේෂයෙන් අපි අද අවුරුදු 12යි අවුරුදු ඊයේ. දා 7යි අතර 160 හතක සම්භාවිතාවක් වෙන ඩ්‍රග් එකකට යනවා. ඊට 18යි 24යි අතර 125ක සම්භාවිතාවක් වෙන ඩ්‍රග් එකකට යනවා. 25න් පස්සේ 105යි තියෙන්නේ සම්භාවිතාව මත්ද්‍රව්‍යයකට යනවා. ඒකට අපි නිවාරණයේදී හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. බැරි වෙලා හරි පාවිච්චි කරොත් ඒක අවුරුදු කීයක් පස්සට දානවා. අවුරුදු 25 පස්සේ. මොකද රිස්ක් එක 100ක් තමයි. මොකද 12යි 17යි අතර 160යි කියන්නේ. අන්න ඒ වගේ තමයි කම්පැනි න්යාව අල්ලගත්ත උත්සාහ කරන්නේ. ඒකයි අපි මේ ප්‍රෝග්‍රෑම් කරන්නේ. හරි. අකුඩේ වැරදුනේ විශ්වාසයේ තියෙන නිසා. මේ ලෝකේ කවදාවත් කරන්න එපා ඉන්නේ. වන්ට තමයි විශ්වාස. මේ කමරුත් වෙනස් වෙන අවස්ථා තියෙනවා. බලන්න කියන්නේ මේ ජීවනාංගයේ සම්බරණාංගයේ කියලා පොලිස් කියලා කියනවා. වෙනස් වෙනවා. හරි. ඉතින් ඒ වෙනස් වෙන භූමිකාවෙන් අපි සාකච්ඡා කරනවා. ලක්කන් අයියට කිව්වා. ඔයාලා ඉස්කෝලවල මේ භූමිකාව ඔෆිෂියලි කරන අය නෙමෙයි බහු කරන්නේ. වෙන සබ්ජෙක්ට් එකක් කරන ගමන්. කරන අය කියනවා සමහර අය නොමිනේට් ශික්ෂාවක් තියෙනවා. වෙන එකක් කරන ගමන් මේක කරන අය ප්‍රෙෂර් එක වැඩි. එසේ තමයි උපදේශකවරයාගේ මානසික මට්ටම පොද මට්ටමක තියෙනවා. නැත්තම් ප්‍රශ්නේ වෙන පැත්තකට යනවා. ඒ නිසා මේක සාකච්ඡාවේ යනකොට උදේවල් නිසා ඔයාලගේ මානසික ආත්මික කල්පනාවල මේක පොඩි කොටසක් එකතු කරනවා. ඒක වටිනවා වඩා